මේ සිකුරු මාරුව සිදුවෙන්නේ 2026 ජූනි 8 වන සඳු දින සවස 5:42ට තම සම රාශි වූ මිථුනයේ අතෑර සතුරු රාශියක් වූ කටකට පැමිණීම සිදු වෙනවා. මේක මම පැහැදිලිව තවත් අයට තේරුම් ගන්න කෙටි වචන කීපකින් කියන්නම් කොහොමද මේ ග්‍රහ මාරුව කියලා. කෙනෙකුගේ කේලමක් අහලා වැරදි තීන්දුවක් ගත්තා වාගේ වැඩක්. එහෙම කිව්වම ඔබට තේරෙන්න ඕන ජීවිතේ අත්දැකලා තියෙන නිසා. 2026 ජූලි 4 දක්වා පවතිනවා. ගුරුගේ පුනාවාසය නැකතේ තමයි මේ සිකුරු මාරු වෙන්නේ. ඒතර ගුරුගේ ශක්තියත් ගන්න බව එතනදී කියවෙනවා. ඒ වගේම ජූනි 25 වෙනිදා ශනි සමග ත්‍රිකෝණ දෘෂ්ටියක් ඇති කර ගන්නවා. මෙන්න විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ අනුව මේ ග්‍රහ මාරු සිද්ධ වෙලා පලාපලයක් ඉදිරිපත් කරන්න මම තත්කාල කේන්ද්‍රයක් ගොඩනැගුවා. මෙන්න මෙහිමයි එන්නේ. උච්චික ලග්නය මුල් කරගත්ත තත්කාල කේන්ද්‍රයක් එන්නේ. ග්‍රහයෝ විදිලා තියෙන්නේ මේ විදියටයි. 4 වෙනි කොටුවේ කුම්භ රාශියේ සඳු සම මට්ටමින් රාහු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. ඒ වගේම 5 වෙනි කොටුවේ මීන රාශියේ ශනි සම මට්ටමින් ඉන්නවා. 6 වෙනි කොටුවේ මේෂ රාශියේ කුජ සුවක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. 7 වෙනි කොටුවේ වෘෂභ රාශියේ රවි සතුරු ඉන්නවා. ඒ වගේම 8 වෙනි කොටුවේ මිථුන රාශියේ බුධ සුවක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා. 9 වෙනි කොටුවේ කටක රාශියේ ගුරු උච්ච ඉන්නවා. සිකුරු සතුරු ඉන්නවා. 10 වෙනි කොටුවේ සිංහ රාශියේ කේතු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. මෙන්න මේ තත්කාල කේන්ද්‍රය පදනම් කරගෙන අපි බලමු රාශි 12න් ඉපදුණු අයට කොහොමද මේ සිකුරු මාරුව බලපාන්නේ කියන එක. සිංහ රැසින් ඉපදුණු අයට 12 වෙනි කොටුවේ තමයි මේ සිකුරු මාරුව ක්‍රියාත්මක වෙන්නේ. මම ඔබට යෝජනා කරනවා විහිළු තාලු නම් කරන්න හොඳ කාලයක් නෙමේ මේ ජූනි 8න් පස්සේ. විහිළුව තහළුව වෙයි. ඇස් රතු වෙයි, තරහ වෙයි. එහෙම නැත්නම් මතක තියාගන්න ඔබ කාන්තා පක්ෂය ඇසුරු කිරීමේදී බොහොම ප්‍රවේශම් වෙන්න ඕන පිරිමි කෙනෙක් නම් ලැජ්ජාවටපත් වෙයි. තත්ත්වයේ පිරින දේවල් වෙයි. එහෙම නැත්නම් බොහෝ වෙලාවට අභූත චෝදනා ලබන්න වෙයි. ඒ නිසා මේ කාලය තුල පැනලා වැඩ දෙන්න යන්න එපා. පැනලා වැඩ ගන්න යන්න එපා. උදව් කරන්න එපා. බොහෝ වෙලාවට ඔබට සිද්ධ වෙන්නේ ඒකෙන් කරන්න ගිය උදව්ව ඉසේ කඩා වැටෙන වගේ දෙයක් තමයි. කවුරුත් දැක්ක පළියට උදව් කරන්න යනවා කියලා වාහනේ නග්ගගෙන යන්න එපා. ගෙදරට යන්නේ වැරදි ආරංචියක්, වැරදි කේලමක්, වැරදි තොරතුරක්. ඒ නිසා මතක තියාගන්න තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගන්න ඕන ග්‍රහ මාරුවක් කියලා මම නම් කරනවා. ඒ වගේම තමයි යාළුවෙක් එක්ක ඕනට වැඩි විනෝද වෙන්න යන්න එපා. විනෝද වෙන්න ගියාට කමන්නේ අතේ සල්ලි නැතුව. ඔබ අතේ සල්ලි තියාගෙන ගියොත් ගෙදර ඉන්න වෙන්නේ අතේ සතේ නැතුව. ඒ නිසා තමන්ගේ පර්ස් එක බේර ගන්න ඕන ප්‍රබල ග්‍රහ මාරුවක් මේක. වියදම් පැත්ත පාලනය කර ගන්න ඕන ග්‍රහ මාරුවක් කියලා මතක් කරනවා.